මේ අපේ ප්‍රෝග්‍රෑම් විෂයේ 32 වෙනි වීඩියෝ එක අපි අද බලන්න යන්නේ අපේ මේ add to cart page එක දාගත්ත ප්‍රොඩක්ට් එකක් කොහොමද මේ page එකෙන් අයින් කරන්න කොහොමද කියලා remove කරන්න කොහොමද කියලා add to cart එකෙන් මම මේ දාගෙන ආවේ add to cart page එකට අපි කලින් මේ වීඩියෝ එකේ කතා කරා මේ add to cart page එක හදන්න කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම් part එක කොහොමද තියෙන්නේ කියලා කලින් වීඩියෝ එකේ කතා කරා අපි දැන් බලමු මේකේ ප්‍රොඩක්ට් එක remove කරන්න කොහොමද කියලා මේ දින අපේ ප්‍රොඩක්ට් එක අපි මේක add කරලා ප්‍රොඩක්ට් එක අපි මේක ඉස්සෙල්ලා මේ iPhone 17 Pro Max කියන ටැග් එක අයින් කරලා බලමු. මොකද කාඩ් එක අපි දාන්න තියෙන මේ විදිහට buy now button එකකුයි remove button එකකුයි. අපි මේ remove button එක ගහුවාම මේ විදිහට අපිට ටැග් කරනවා product remove from cart කියලා. ඒකෙන් ඕකේ කරගුවාම මේ විදිහට අපේ product එක මේ විදිහට remove වෙනවා. අපි දැන් බලමු මේ part එක කොහොමද අපි හදාගන්න තියෙන්නේ කියලා අපේ code එක කියලා. මම මේ දාලා තියෙන අපේ cart.php file එකට මේ cart.php file එකේ දැන් ඇවිල්ලා තියෙන අපේ remove button එක තියෙන තැනට අපේ button remove button එක දාන්න තියෙනවා on click එක delete from cart කියන function එක call කරන්න තියෙනවා. අපි දැන් බලමු delete from cart කියන function එක මොකද කරන්න තියෙන්නේ කියලා. මම මේ JavaScript file එකට ආවම මේකේ තියෙන අපේ delete from class කියන delete from cart කියන function එක මේ function එක අපි bracket එකකට දාන්න තියෙන ID එක කියන්නේ මොකද bracket එක delete කරන්න කියලා search කරන දාන්න තමයි ID එක ගන්න තියෙන්නේ. ඊට පස්සේ adjust create කරන්න තියෙනවා. ඊට පස්සේ මේක send කරනවා get method එක හරහා අපේ delete all from cart first.php file එකට අපි මේක send කරන්නේ අපේ මේ ආව ID එක මොන product එක කියන එක ID එක තමයි මේක send කරන්නේ get method එක හරහා. අපි දැන් බලමු delete all from first.php file එක කියලා ඒක මොකක්ද ගන්න තියෙන්නේ කියලා. මම දැන් මේක දෙන අපේ delete all from first.php file එකට මේ ෆයිල් එක උඩින්ම අපි ඉන්ක්ලූඩ් කරලා දෙන අපේ connection.php ෆයිල් එක database එකත් එක්ක connection හදාගන්න. ඊට පස්සේ අපි if else එකක් දාන්න තියෙනවා. මේ if else එකේදී බලන්නේ අපි ඉස්සරම බලමු. ඒකේ බලන්න ඉස්සරම is set කියලා ID එක ගන්න අපි අපේ අරගෙන යනවා කියලා අපි මේ ID එක ඇවිල්ලා දෙන කියලා බලනවා. JavaScript ෆයිල් එකේ. JavaScript ෆයිල් එකේ මේ ID කියන එක ඇවිල්ලා තියෙනවා තමයි මෙතන අපේ මේක වැඩ වෙන්නේ. ඊට පස්සේ මේ ID එක අපි දාන්න තියෙනවා get method එකෙන් ID එක අපි දාන්න තියෙනවා CID කියන variable එකට. ඊට පස්සේ අපි මෙන්න database search එකක් දාන්න තියෙනවා. ඒ database කියන class එක දාගෙන database කියන class එක හදාගෙන මෙතෙන් database එකේ තියෙන cart කියන table එකේ තියෙන cart එක delete කරන්න තියෙනවා. අපේ මේ product එක cart table එකේ තියෙන product එක remove වෙන්නේ අපේ cart table එකේ තියෙන card එක delete කරලා තමයි remove වෙන්න හදලා තියෙන්නේ. මෙතන අපි කරන් තියෙන්නේ delete all from cart ඒ කියන්නේ cart table එකේ තියෙන delete කරන්න where අපේ මේ remove button එකේ බුව card product එක සමාන වෙන cart table එකේ තියෙන product එක තමයි remove කරන්න කියන්නේ. එහෙම remove වුණා නම් අපි ඒක කරන්න කියලා remove කියලා. else එහෙම නැත්නම් අපි ඒක කරන්න කියලා something went wrong කියලා. අපි තමලු මේ remove කියන එක JavaScript file එකට ගියාම ඒක මොකක්ද වෙන්නේ කියලා කරන්න තියෙන කියලා. මෙන්න මම JavaScript file එක ඇදලා තිනවා. ඒ JavaScript file එකේ delete all from cart කියන function එක දාන්න තියෙනවා අපි else if else එක. මේක දිහා බලන්න response එක removed කියලා. මේ removed කියලා. ඒ කියන්නේ අපි මෙතන delete all from where.php file එකේ ආව response එක removed කියලා බලන්න. මේ remove කියලා ආවේ අපේ cart එකක් හරියට delete වුණු දෙයයි. remove කරන හරියට අපි මෙතන alert කරනවා product removed from cart කියලා alert එකක් alert කරනවා. ඊළඟ අපේ location.window එක අපේ window එක reload කරනවා අපේ ඉන්න window එක. එහෙම නැත්නම් else එක. ඒ කියන්නේ අපේ remove කියන response එක ආව නැත්නම් අපි add කරන අපේ එන response එක alert කරන්න කියනවා. අද මේ වෙලින් කතා කරේ අපේ මේ cart table එකට cart table එක add කරලා product එකක් කොහොමද අපි මේ cart table එක remove කරන එකේ process එක වැඩ කරන කොහොමද වගේ මේක හදාගන්න කොහොමද කියන එක ගැන අපි ඊළඟ වීඩියෝ බලමු. අපි product එක buy කරද්දී ඒකේ payment එක ආවට පස්සේ අපේ එන invoice එක කොහොමද දාන්න තියෙන කියලා invoice table එක අපි HTML CSS bootstrap JavaScript භාවිත කරගෙන හදන්නේ කොහොමද කියලා අපි ඒක ඊළඟ වීඩියෝ බලමු.